ජේතවනය බබළුවන එලි විහිදුවන බුද්ධිමත් දෙව් පුතුන් මහා විශ්වසිය පත වැඩ වෙසෙන තැනට මධ්‍යම රාත්‍රියේහි පැමිණ සිය ගැටලු සාකච්ඡා කොට විසඳා ගන්නා ආකාරයයි. ගෞතම බුදු පියාණන් වහන්සේද බෝසත් සමයෙහි නොඑක් වර දෙවිව උපනී. උන්වහන්සේ සිය අවසාන භවයේහි මනුලොව උපදෙන්නට මත්තෙන් තාවතින්සෙහි වැඩ විසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය. බුදු පදවි ලැබීමෙන් පසුව බුදු පියාණෝ තාවතින්සෙහි වස්විසූ බව අප අසා ඇත්තෙමු. එමෙන්ම එහි උපන් මහා මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අප අසා ඇත්තෙමු. මතුවට බුදුවන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝසතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු. අවසන් මොහොතේ බුදුපාමොක් මහා සංඝ ගණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව්ලොව උපන් බව ප්‍රත්‍යක්ෂ කොට මහා සංඝරුවනගෙන් අසා ඇත්තෙමු. මත්ත කුණ්ඩලී දෙව් පුතු නේක වද වේදනා විඳ මියගිය සෝතාපත් බිම්බිසාර රජු ආදී මිනිස්යෝ පමණක් නොව සිදත් කුමරුට ජවය දුන් කාන්තකාසු බුදුරදුන්ගේ සාපවසනි වූ පාරලෙය්‍ය ඇත් රජු බුදුන්ට මී වළඳින්නට උවටන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු. තථාගතයෝ පළමු යමා මහ පෙළහර ගුවනේ නැගී පාද්දී දසදහසක් සක්වා තල හෙල්ලෙන පරිද්දෙන් සාදු නාද පැවැත්වූවෝද දෙවියෝය. මහා මංගල ආටානාටිය ආදී බෙහෙවින් ප්‍රමුඛ සූත්‍ර දේශනායෙහිද පාදම් වූයේද දෙවියන් ඇසූ පැනයයි. අවසන සක්වල ගල කම්පා කරවමින් විශ්වනීය හිරු මඩල කුසිනාරාවෙන් බැස යද්දී පරසතු මලින් පූජෝපහාර දුන්නේද දෙවියෝය. ඒ සම්‍යක් දෘෂ්ටික හා යහ දෘෂ්ටික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි. මෙනිසා බුදු සමය ඔහේ ඇති දෙවියෝ නැතැයි එක හෙලා දෙවියන් පිළිකෙව් කෙරෙන දහමක් නොවන වග පැහැදිලිය. නමුත් අත්තා යත්තනෝ නාතෝ ලෙස තිලෝකුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි? දෙවියන්ගේ බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත් ඔවුන්ගේ පෙරපින් බල නිසා ඔවුන්ට ලැබී ඇති වරදාන තුලින් යම් වාසියක් ලබා ගැනීමට ඒ අය පසුපස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත් කිසිම විටකත් ස්වකීය සිව්වණක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පාසෙවනට ආසමයේ තුන්වෙනි රුවන ලොව පහළව නොතිබූ හේයින් ඔහු දේවාචික උපාසකයන් වූහ. ඉනික්බිති ආවෝ තේවාචික උපාසක උපාසිකාවෝ වූහ. බෞද්ධයෙකු වන්නේ තුනුරුවන් කෙරෙහි විශ්වාසය හටගත් පසුවය, ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයෙකු වන්නට වෙන කල යුතු දෑ නැත. තුරුණුවන් හැර වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක් වූ බමුණු විකාර බෞද්ධකම ඇතිවීමට පාදක නොවේ. ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කොතරම් දුවනවාද? අනුරාධපුර රාජධානිය වෙනසුණු පසුව පොළොන්නරුවට මාරු සිංහලේ රාජධානියෙහි සඳකඩ පහනට ඊශ්වරයෙකුගේ ගවයාද ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක් වූ තැනෙහි සිට පීතෘඝාතක සීතාවක රාජසිංහයන්ට ලනු කැරලි පිටින් ගිල්වූ අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ලාතෙක් සිංහලයා අස්සට රිංගාගත්තෝ කල කීදේ නිසාවෙන් පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන වෙන වහන්සේලාද රිංගාගත්හ. අද නිරාමිස සියලු කෙලෙස් දුරු කලෙන් ලොමු දැහැගැන්වීමක් තැතිගැන්වීමක් කවර ආකාරයෙන්වත් නැත්තා වූ දෙවියන්ටද බියක් දැනුණු විට දෙස බලා සිත සනසා ගන්නා ලෙස දජග්ග පරිත්තේහි සඳහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද? සැරියුත් මුගලන් ප්‍රමුඛ 60,000ක් මහරහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත් එහෙමත් විශාල පන්සලක පමණි.
වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස ගිනි අවිගත් ආරක්ෂකයන් සිටිනසේ මාලිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස කඩු පොළු මුගුරු අතති මැරයෝ සිටින්නාසේ ඔබ දෙස බලාගෙන ඔබේ පූජා වට්ටිය දෙස බලාගෙන සිටින දෙවියෝය. මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන දෙවි පුතුන්ට දර්ශන මාත්‍රයකින්වත් ගැලපෙනවාද? Hindu දහමින් කාන්දු වුණ ඒකත් බාගට ඉගෙනගත් දේව මතවාදයක් ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද? ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත්කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ. මේ තරම් තුනුරුවන් අදහන පුදන රටේ ඇත්තන්ට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුණ නිසාමය. චෝල ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔව්හු දෙවියෝ පස්සේ ගියේ නැතිවුවද තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදාගත්ත. සිරිලක එකල වැඩ සිටි මහරහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසුව. දෙවියන්ද සතුටුව සිංහල ජනයා රැක්කාහ. නමුත් Hindu ආක්‍රමණිකයන් ඊටම සූක්ෂම වූහ. ඔව්හු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට ඒ තැන්වලට බුදුදහමේ එන දේව විග්‍රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට ඔවුන්ගේ දහමේ දෙවියෙකු රිංගවා ගන්නට සමත් විය.